මේ කම්කරු දිනය අද අපි භුක්ති විඳින පැය 8 වැඩ දිනය ඒ වගේම වැටුප කම්කරු ගෞරවය මේ හැම දෙයක්ම ඉබේ ලැබුණ ඒවා නෙවෙයි අහමුවෙන් ලැබුණ ඒවා නෙවෙයි එදා හේමාකට අරගලේ කම්කරුවන් ජීවිතය පුද දීලා ලේ කඳු දහදිය හෙලලා අරගෙන දුන්න කම්කරු අයිතිවාසිකම් අන්න ඒ 140 වෙනි කම්කරු දිනය සමරන්න අද රට පුරා රතු කොඩිය යට දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව එකතු වෙනවා අපේ රටේ ජනතාවට අපේ රටේ ජනතාවත් මේ කම්කරු දිනේ සමරන්න අද මේ රතු කොඩිය යට එකතු වෙන මේ ගම්පහ දිස්ත්‍රික්කයේ දසදහස් ගණනින් එකතු වෙනවා වගේ මේ රතු කොඩිය යට අපේ රට පුරා හැමතැනම ලක්ෂ ගණනින් අපේ ජනතාව එකතු වෙනවා. ඕගොල්ලොත් විශේෂයි. මොකක්ද ඒ විශේෂය? මේ රට ආර්ථිකව සමාජීයව දේශපාලනිකව කඩා වැටිලා තිබුණ මේ රට නව මානයකට ගෙනියන්න නව ගමනක ඇරඹුම සනිටුහන් කරපු ජන කණ්ඩායමක්. ඉතින් ඕගොල්ලෝ පෙන්නලා දුන්නා මේ රටේ බදු ගෙවන දුක් විඳින ජනතාව මේ ජනතාවාදී ආණ්ඩුව හදලා පෙන්නලා දුන්නා රටේ සැබෑ බලය තවදුරටත් පරවේනි පරම්පරාවලට නෙවෙයි සතු වෙන්නේ බිමේ පැලවුන බිමේ දහඩිය කඳුළු හෙලන බිමේ ජීවත් වෙන අපේ කම්කරු ජනතාවටයි මේ රටේ සැබෑ බලය අයිති කියලා. ඉතින් මේ ඕගොල්ලෝ හදපු මේ ජනතාවාදී ජනතා ආණ්ඩුව අද ජනතාවගේ හඬට කන් දෙමින් ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් ඉතාම පැහැදිලි ගමනක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා පැහැදිලි ගමනක් යමින් තිබෙන මොහොතක්